හරි. එතකොට අපි අද කතා කරන්නේ විශේෂ පාඩමක් ඒ වගේම තමයි සියලුම පාඩම් විශේෂයි. අපේ 10 11 දෙගොල්ලටම නියමිත පාඩමක් තමයි ගංගාවේ සංගීතය කියන පාඩම. ඒ පාඩමට එන්න කලින් සිංහල භාෂාව තුළ නැත්නම් අපි කියනවා සිංහල විචාරයක් ලියන්නේ කොහොමද කියන කාරණාව. හරි. දැන් සාමාන්‍ය විචාරයක් කියලා කියන්නේ මොකක්ද? අපිට විචාරයක් ලියනකොට ඕනෑම සාහිත්‍ය කෘතියක් ගන්න පුළුවන්. සාහිත්‍ය කෘති. ඒ වගේම තමයි විචාරයක් ලියනකොට ඒ වගේම කවි ගන්න පුළුවන්. ඊට පස්සේ නවකතා ගන්න පුළුවන්. ඊට පස්සේ කෙටි කතා ගන්න පුළුවන්. අපිට ඔය කාරණා නැත්නම් කෙටි කතා, සාහිත්‍ය කෘති, කවි, නවකතා ඔය ඕනෑම දෙයකින් අපිට විචාරයක් ලියන්න පුළුවන්. එතකොට ඒ විචාරය ලියනකොට මොනවද තියෙන්නේ සාමාන්‍ය අපි ලියන්න ඕන නේ? අපි සාමාන්‍යයෙන් ඕනෑම පොතක් ගැඹුරින් අපි අධ්‍යයනය කරන්නට ඕන. ගැඹුරින් අධ්‍යයනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද විචාරයක් ලිවීමේදී අපි ගැඹුරින් නැත්නම් ගැඹුරින් කෙසේ වෙතත් ඒ පොත පිළිබඳව අධ්‍යයනයක් කරන්නේ නොමැතිව විචාරයක් ලියන්න බෑ. ඒ වගේම තමයි ඒ තුළ තියෙන කලාත්මක භාවය නැත්නම් කලාත්මක නිර්මාණය පිළිබඳව ගන්නවන කලාත්මක නිර්මාණ හරි අනිවාර්යයෙන්ම කලාත්මක නිර්මාණය නැත්නම් ඒ පොත පිළිබඳව කලාත්මක නිර්මාණයක් වෙන්නේ කොහොමද? මොනවද පාදක කරගෙන තියෙන්නේ? ඒ වගේම භාෂාව පිළිබඳව මොන භාෂාවක් වුණත් යොදාගෙන තියෙන භාෂාව කොහොමද? නැත්නම් භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනයක් කරන්නට ඕන. ඒ වගේම තමයි ඒ සඳහා යොදාගෙන තිබෙන චරිත පිළිබඳව අපි අධ්‍යයනයක් කරන්නට ඕන. ඒ පිළිබඳව චරිත පිළිබඳව. ඒ වගේම තමයි අපි ඒ සඳහා යොදාගෙන තියෙන තේමාව මොකක්ද? තේමාව. අපි මෙන්න මේ කාරණා ටික පිළිබඳව අවධානය යොමු කරනකොට අපි දැනගන්නට ඕන සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපිට හරි පහසුවෙන් ලේසියෙන් අපිට විචාරයක් ලියන්න පුළුවන්. හරිද? එතකොට මේ කාරණා ටිකක් එක්ක අපි ලියනකොට අපි කියනවා සාමාන්‍යයෙන් අපි ලියන්නේ තර්කානුකූලව. නැත්නම් අපි තර්ක ඉදිරිපත් කරන්නට ඕන. දැන් අපිට යම් ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නයට අපිට નિયમિત පොතෙන් උද්දෘත පාඨ තියෙනවා. එහෙමත් නැත්නම් අපි කියනවා ඒ උද්දෘත පාඨ ඇසුරෙන් අපි කරුණ සනාථ කිරීමක් කරන්නට ඕන. අපි දන්නවා ලකුණු 10 ප්‍රශ්නත් අපිට හම්බ වෙනවා. ලකුණු 15 ප්‍රශ්නත් අපිට හම්බ වෙනවා. එතකොට අපි ඒ ප්‍රශ්නය විග්‍රහ කිරීමක් සිද්ධ කරනවා. අපි කියන විග්‍රහය. එහෙමත් නැත්නම් අපි මේ ප්‍රශ්නේ ඇගයීමක් කරනවා. නේ? අපි මේ ප්‍රශ්නේ විග්‍රහයක් කරනවා. එහෙමත් නැත්නම් අපි ඇගයීමක් කරනවා. එහෙමත් නැත්නම් අපි මේ ප්‍රශ්නය සාධාරණය කරනවා. සාධාරණීකරණය. අපි සාධාරණීකරණය කරනවා. මොකක්ද අපිට ලැබිලා තියෙන ප්‍රශ්නය? මෙන්න මේ කාරණා ටික
අපි හොඳට අවබෝධ කර ගන්නට ඕනේ. තේරුණාද? මං කිව්වේ මං ආයෙන්න මුලට අපිට හම්බ වෙනවා කෙටි කතා හම්බ වෙනවා නැත්නම් වෙනත් සාහිත්‍ය කෘති නැත්නම් කවි නවකතා. එතකොට මේ හම්බෙන ටික අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඕන. කලාත්මක නිර්මාණයක් කොහොමද තියෙන්නට ඕන කාරණා අවබෝධ කර ගන්නට ඕන. භාෂාව යොදාගෙන තියෙන්නේ කොහොමද? චරිත යොදාගෙන තියෙන්නේ කොහොමද? ඒ සඳහා යොදාගත් තේමාව මොකක්ද කියන එක අපි අවබෝධ කර ගන්නට ඕන. අන්න ඒ තුලින් අපිට තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ තර්කය අපි විග්‍රහ කිරීමකට ලක් කරනවද? නැත්නම් ඇදහිීමකට ලක් කරනවද? එහෙමත් නැත්නම් සාධාරණීකරණයට ලක් කරනවද? ඔන්න ඒ කාරණා ටිකත් එක්ක තමයි අපි ਵਿਚාරය ලියන්නට ඕන. අපිට ඒ ਵਿਚාරය ලියනකොට අපි ලකුණු 10 ලකුණු 15 ඔය ප්‍රශ්න දෙකම ලකුණු මට්ටම් දෙකම අපිට හම්බ වෙනවා. හරි. එතකොට විග්‍රහය කරනකොට ඇගයීම කරනකොට සාධාරණ විනිශ්චය ලක් කරනකොට හොඳ විචාර කෘතියක් ඕනම පොතක් අපි විචාර ලක් කරන්න පුළුවන්. එතකොට ඒ පොත තුල තිබෙන අඩුපාඩු හැබැයි අඩුපාඩු විතරක්ම නෙවෙයි අපි පෙන්වලා දෙන්නට ඕන. තේරුණාද? එතකොට එහි තියෙන සාර්ථකත්වය මොකක්ද කියලා අපි පෙන්වලා දෙන්නට ඕන. එතකොට ඒ පොතේ තියෙන සීමාවන් හරි එහෙම ඒ සීමාවන් පෙන්වනු මතක තියාගන්න ඕනි. සාධක සහිතව අපි පෙන්눔 කරන්නට ඕන. අපි ඕනම කෘතියක් තුළදී ඔන්න ඔය කියන කාරණාවන් ටික අපි විචාරයට ලක් කරන්නට ඕන. අපි සාමාන්‍ය විචාරය ලක් කරනකොට අපි කියන සාමාන්‍යයෙන් විචාරයක් ලිවීමට පෙර කළ යුතු දේවල් මොනවද? දැන් ඔය කට්ටිය හිතාගෙන ඉන්නේ මේමන පුතේ අපි පේපර් බලන්න යනවා. සාමාන්‍ය පෙළ පේපර් බලන්න යනවා. එතකොට පේපර් බලන්න ගියාට පස්සේ අපි දක්ෂ දෙයක් තමයි අර සමහරක් දෝ දරුවන් හරි පිළිවෙලට ලියලා තියෙනවා. අවශ්‍ය කාරණාව හරි පිළිවෙලට ක්‍රමානුකූලව හරි නිවැරදි විදිහට ලියලා තියෙනවා. සමහරක් දෝ දරුවන් කරන්නේ ප්‍රශ්නේ තෝර ගන්නවා. ප්‍රශ්නේ තෝරගෙන එක වචනයක් තුලදී විග්‍රහ කරලා තියෙන අවස්ථාවන් දකිනවා. උදාහරණයම දාලා තියෙනවා. හැබැයි ඒ උදාහරණ සමහරක් ඒවා ගැලපෙන්නේ නැහැ. අර අපි කියන්නේ කොහෙවත් නැති උදාහරණ යොදාගෙන අවශ්‍ය ප්‍රශ්නේ තේරුම් අරගන්නේ නැතුව ලියලා තියෙන්නේ. අන්න එහෙම අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? අර හම්බෙන ලකුණ හම්බ වෙනවද නැහැ? අර ලියලා තියෙන සාධාරණීකරණය අර අවශ්‍ය ලකුණක් තියෙනවා. ලකුණු 15 වෙන්නම් ඒ වගේ ප්‍රශ්නයකට හම්බෙන්න කොහොම අඩු ප්‍රමාණයක්. ඇයි? අර ලියලා තියෙන එකට එකක් විතර දෙන එක අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අපි විචාරයක් ලිවීමේදී අපි උපක්‍රම භාවිතා කරන්නට ඕන. උපක්‍රම. මොකද උපක්‍රම භාවිතා කරේ නැත්නම් අපිට හරියට ලියා ගන්නත් බැහැ. ඒකට පළවෙනිද අපි අවබෝධ කර ගන්නට ඕන පොතේ විචාරයක් ලියන්න කලින් ඒ පොත පිළිබඳව කිහිප වරක්ම අපි කියවලා තියෙන්නටත් ඕන. අපි මේ පොත පිළිබඳව විචාර කිහිපයක් අපි නැත්නම් අපි කිව්වොත් එහෙම ඒ පොත පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. එහෙම නැතුව ලියන්න බෑ. එතකොට ඒ පොත පිළිබඳව අපි කියන සාමාන්‍ය සම්පූර්ණ අදහස අදහස මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. අදහස මොකක්ද කියන එක තේරුම් ගන්න නැතුව මේක ලියන්න බෑ. එතකොට ඒ පොත තුළ තිබෙන මොනවද? අපි කියනවා යම් සිදුවීම් විශේෂ සිදුවීම් කියලා. අන්නේ සිදුවීම් මොනවද කියලා දැනගන්න ඕන. ඒ වගේම තමයි යම් ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශ මොනවද කියලා දැනගන්න ඕන. ඊට පස්සේ පොත තුළ තියෙන චරිත තියෙනවා. අන්නේ චරිත මොනවද කියලා දැනගන්න ඕන. හරි.
ඒ වගේම ඒ පොත තුල තියෙන පුතේ උපමා ඒව මොනවද? ඊට පස්සේ උපමේය ඒව මොනවද? ඔන්න ඔය කාර්මු කාරණා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒ කියන්නේ කෘතියේ සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි සංකේත භාවිතය නැත්නම් කලාත්මක උපක්‍රම හඳුනා ගන්නට ඕන. එතකොට ඒ කියවීම තුළදී අපිට ඒ චරිත පිළිබඳ ඕනම දෙයක් අන්න එතකොට බලන්න පුළුවන්. මොනවද සාමාන්‍යයෙන් බලන්න පුළුවන්? දැන් පොතක් ගත්තාම අපි සැලකිය යුතු කරුණු තියෙනවා මොනවද? ඒකට මේ අපි ගමු මොකක් හරි පොතක්. ඒ පොත තුළ තියෙනවා තේමාවක්. අන්න තේමාව කියන්නේ මොකද්ද? කෘතියේ මූලික අදහස. එහෙමත් නැත්නම් ප්‍රධාන පණිවිඩය මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අන්තර්ගතය. ඒ කියන්නේ කෘතියෙන් ඉදිරිපත් කරන සිදුවීම. එහෙමත් නැත්නම් කරුණු මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ චරිත තියෙනවා. එතකොට ප්‍රධාන චරිතය මොකක්ද? ඒතකොට ඕන් ඊට චරිත තියෙනවා. එතකොට ඒ තිබෙන ගති ලක්ෂණ මොනවද? ඒව දැනගන්නට ඕන. ඊට පස්සේ පසුබිම කියලා දෙයක් තියෙනවා. එතකොට මේ පසුබිම තුලින් මොකක්ද කතා කරන්නේ? කතාව සිදු වෙන කාලය පිළිබඳව. එහෙමත් නැත්නම් ස්ථානය පිළිබඳව. එහෙමත් නැත්නම් සමාජ පරිසරයකද. ඔන්න ඔය කාරණා ටික පසුබිම තුලින් අපි අවබෝධ කර ගන්න ඕනේ. ඊට පස්සේ උතන කතා කරනවා භාෂාව පිළිබඳව. කතුවරයා භාෂාව යොදාගෙන තියෙන කුමන ආකාරයකද? නැත්නම් භාෂාව යොදාගත්තේ කුමන භාෂාවක්ද? අන්න ඒ පිළිබඳව අපි අවබෝධ කර ගන්න ඕනේ. ඊට පස්සේ කලාත්මක භාවය. උපමා කොහොමද යොදාගෙන තියෙන්නේ? රූප කොහොමද යොදාගෙන තියෙන්නේ? සංකේත කොහොමද යොදාගෙන තියෙන්නේ? සංවාද කොහොමද විස්තරාත්මකව ගලපලා තියෙන්නේ? හරි. එතකොට සංවාද කොහොමද යොදාගෙන තියෙන්නේ? ඔන්න ඔය කරුණු කාරණා ටික අවබෝධ කර ගන්න ඕනේ. එහෙම නැතුව අපිට එකපාරටම ਵਿਚාරයක් ලියන්න බෑ. ඒකන අපි කියන්නේ ගුත්තිලේ පාඩම ගත්තාත් ගුත්තිලේ කවි ටික පාඩම් කර ගන්න. එතකොට මේ පිළිබඳ කියවෙන අදහස මොකක්ද කියලා තේරුම් ගන්න. කොච්චර අපි පහසුවට ලේසියට කියලා දුන්නා ඒ කවිවල තියෙන සම්පූර්ණ අදහස නැත්නම් අපි කියනවා ගුත්තිල කාව්‍ය අපි නියමිත කවි ටිකත් එක්ක සම්පූර්ණ අදහස අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඔකදී අපි දැනගන්න ඕන සමාජීය අගය මොකක්ද කියලා. ඒ කියන්නේ කෘතියෙන් සමාජයට හෝ පාඨකයාට ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. හරි. අන්න එතකොට අපිට මේ ලැබෙන යම් ප්‍රශ්නයක්, විචාර ප්‍රශ්නයක් අපිට හරි පහසුවෙන් ලියන්න පුළුවන්. අන්න එතකොට තමයි අපිට ලකුණු ලේසියෙන්ම ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔය කාරණා ටිකත් එක්ක විචාරයක් ගත්තාම සාමාන්‍යයෙන් අපි කියනවා හැඳින්වීම තියෙන්න ඕනේ. විචාරයක් තුළදී පළවෙනි කාරණාව තමයි හැඳින්වීම. ඊට පස්සේ විග්‍රහය. ඊට පස්සේ නිගමනය. එහෙමත් නැත්නම් කියනවා අපි මුල මැද අග. ඔන්න ඔය කාරණා ටික සම්පූර්ණ වෙන්න ඕන. හැඳින්වීම කියලා කියන්නේ ආරම්භය. විග්‍රහය කියන්නේ අවශ්‍ය කරුණු ටික. ඊට පස්සේ නිගමනය කියලා කියන්නේ අවසානය. එහෙමත් නැත්නම් කියනවා නම් ඔන්න ඔය කාරණා ටික අපිට හරියට පෙළගස්සගෙන අපිට ලියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මෙහෙම කරන්න පුළුවන්. අපි කියන හැඳින්වීම නැත්නම් ආරම්භය. ආරම්භය තුලදී හොඳට මතක තියාගන්න අපිට ලැබෙන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ගංගාවේ සංගීතය කියලා. අපි ලියන්න යන්නේ ඒකනේ. ඒකට ගංගාවේ සංගීතය. එතකොට ඒ මාතෘකාව ගත්තාම කවුද රචනා කරලා තියෙන්නේ? මොකක්ද තේමා කරගෙන තියෙන්නේ? නැත්නම් ඒ පොත මොකක්ද අපිට ලැබෙන අදහස? අන්න අපිට ආරම්භයේ තුලදී ඒ කාරණාවන් ටික සාමාන්‍යයෙන් අපිට රෝල් 5ක් තුලදී අවසන් කරන්න පුළුවන් නම් වටිනවා. තේරුණාද? ඒ කියන්නේ මූලික කෘති
අපේ මූලික තොරතුරු තියෙනවා. කෘතියේ නම, කතුවරයා, ඊට පස්සේ කෘතිය ආයත් වෙන කාලය. හරි. ඔන්න ඔය කාරණා ටික. එහෙමත් නැත්නම් සාහිත්‍ය ප්‍රභේද පිළිබඳව අවධානය යොමු කරලා අපි රෝල් 5ක් 6ක් ඇතුළත ආරම්භය ලියන්න පුළුවන් නම් අන්න අපිට ප්‍රශ්නේ නැත්නම් ਵਿਚාරයට එන්ටර් වීමක් කරන්න පුළුවන්. හරිද? මතක තියාගන්න මේ හැඳින්වීම නැත්නම් ආරම්භය ඉතා දීර්ඝ භාවයට පත් කරලා ලියන්න එපා. කොයිම වෙලාවකවත්. එහෙම ලියුවාම වෙන්නේ ඒක Tamanටම තමයි පොතේ අවාසිය වෙන්නේ. හරිද? ඒ නිසා අපි කියනවා සංක්ෂිප්තව ආරම්භය ලියන්න කියලා. සංක්ෂිප්තව ආරම්භය ලියනකොට අන්න Tamanට පහසුයි. හරි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දෙවෙනි කාරණා විග්‍රහය. එහෙමත් නැත්නම් අපි කියන කරුණු පිළිබඳව. දැන් මතක තියාගන්න අපිට ලැබෙන්නේ උද්දෘත පාඨ සාමාන්‍යයෙන් 3ක් දාන්න කියනවා. එහෙමත් නැත්නම් 4ක් දාන්න කියනවා. තේරුණාද? උද්දෘත පාඨ 3ක් හෝ 4ක්. එතකොට ඒක ලකුණු 10 ප්‍රශ්න වෙනකොට වෙනස් වෙනවා. ලකුණු 15 ප්‍රශ්න වෙනකොට වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු ඉදිරිපත් කිරීම විග්‍රහය කියන කාරණාව තුලදී අපිට කෙලින්ම පටන් ගන්න පුළුවන් අපිට ලැබිලා තියෙන ප්‍රශ්නය තුලින්ම. ප්‍රශ්නය තුලින්ම අපිට පටන් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ පොතේ. හරි. ප්‍රශ්නය තුලින්ම පටන් අරගෙන අපිට එකටම කරන්න පුළුවන් පළවෙනි උද්දෘතය දාන්න පුළුවන්. අන්න පළවෙනි උද්දෘතය දාපුවාම අන්න පළවෙනි උද්දෘතය අපි විස්තර කරනවා. පැහැදිලිද? අපි පළවෙනි උද්දෘතය විස්තර කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඒකෙදි අපිට ලැබිලා තියෙන මාතෘකාව මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න. හරි. නැත්නම් අපි මේ ප්‍රශ්නය තුළදී කොහොමද විග්‍රහ කරන්න ඕන? දැන් මම අද ඔය කට්ටියත් එක්ක ਵਿਚාරේ ලියන්න හදන්නේ මෙහෙමනේ ගංගාවේ සංගීතය කියන පාඩමෙන් මම මෙහෙම ගන්නම් මේ පාඩමත් එක්කම කට්ටියට පැහැදිලි කරලා දෙන්නම්කෝ ලියන ප්‍රශ්නයත් එක්කම. ඒක තවත් පැහැදිලි වෙනවා. මේමයි. ප්‍රශ්නය තමයි අජීවී වස්තුවක් සජීවී බවත් ආරෝපණය කොට දැක්වීමට කවියා උත්සාහ ගන්නා ආකාරය ගංගාවේ සංගීතයේ පාඩම තුලින් නැත්නම් පද්‍ය පන්තිය තුලින් විමසන්න. පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න ඔන්න පාඩම. නැත්නම් මාතෘකාව. නැත්නම් විචාර ප්‍රශ්නය. අජීවී වස්තුවක් සජීවී බවත් ආරෝපණය කොට දැක්වීමට කවියා උත්සාහ ගන්නා ආකාරය ගංගාවේ සංගීතයේ ඇසුරින් විමසන්න. නැත්නම් පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න. ඔන්න ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය තුලදී අපි ආරම්භය කියන එක මම විස්තර කරාන මුලින්ම. අන්න මම එන්නම් ඊට පස්සේ කරුණු දැක්වීම. එතකොට මේ කරුණු දැක්වීම තුල මොකක්ද වෙන්නේ? මෙහෙමයි. අජීවී වස්තුවක් සජීවී බව ආරෝපණය කිරීම. දැන් ඔය ගංගාවේ සංගීතයේ තුලදී කතා කරනකොට දැන් 10 වසරේ අය ගැටලුවක් කරගන්න එපා. මොකද 10 වසරේ අයට මේක තියෙන පද්‍ය පන්තියක්. හරි. ඒක නිසා ඊළඟ පාඩම අපි ලබන සතියේ මම බොහෝ දුරට ආරම්භ කරන්නේ ඒක නැත්නම් ව්‍යාකරණ පාඩමක්. හරි. නිසා ගැටලුවක් කරගන්න එපා. හරිද? එතකොට මේ ප්‍රශ්නය අපි කතා කරනකොට මෙහෙමයි එන්නේ. දැන් ගංගාවේ සංගීතයේ සජීවී බව ගන්නේ කොහොමද? දැන් සජීවී බව පෙන්වන්න මේක යොදාගත් පුතේ මොකද්ද? මොන දෘෂ්ටි කෝණයේද? උත්තම දෘෂ්ටි කෝණය. උත්තම පුරිස දෘෂ්ටි කෝණය තමයි යොදාගත්. හරිද? උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගන්නකොට
කොහොමද යොදාගත්තේ? දැන් මේ ගංගාවේ සංගීතය කඳු මුදුනින් ආරම්භ වන ගංගාවක් පහළට ගලාගෙන යන ආකාරය නැත්නම් මේ පහළට ගලාගෙන යන අතර ඒකෙන් දැක්වෙන අපි කියනවා චමත්කාර විජනක භාවය කොහොමද දක්වලා තියෙන්නේ? ඔය කවියක් තියෙනවා. මොකද්ද? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇරමෙමි එතෙක් පසු නොබසමි නොනවතමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමුන කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. මොකද්ද? පළවෙනි කවියෙන්ම පෙන්වන දෙයක් තියෙනවා මෙහෙම. දැන් ගංගාව පහළට කඳු මුදුනින් ගලාගෙනකොට සැඟවීම, එබීම, සසල බව, නිසල බව මෙන්න මේ දේවල් මේ කවිය තුලින් ඉස්මතු කරනවා. හරියට අපේ ජීවිත ගමනේ එක් සම්දිස්ථානයක් වගේ. හරියට අපේ ජීවිත ගමනට හම්බවන අතුරු ආබාධ වගේ. ඒ කියන්නේ පසු නොබසමි කියලා වචනයක් තියෙනවනේ ඔබේ කවියේ. අන්න පසු නොබසමි කියලා කියන්නේ අදිෂ්ඨානයේ යුක්තව ගමන් කරනවා. එතකොට කවියා ස්වභාව ධර්මතාවයේ තුල මනාවම ඒ ස්වභාවය පෙන්වුම් කරනවා. හරිද? ගංගාකත් කොහමද මේ ගංගාව කිසිදු බාධාවකින් තොරව පහළට ගලාගෙන එනවනේ. එතකොට මේතනදී මහා මුහුද කියලා කියන්නේ මොකද්ද මෙතන? මහා මුහුද කියලා කියන්නේ සැමියානි. හරි සැමියා. ඒ කියන්නේ සැමියා හමුවන තුරු පහළට ගලාගෙන බසිනවා කියන අදහසන දෙයි. ඒ කියන්නේ සැබෑ ජීවිතයේදී කාන්තාවක් තම ස්වාමි පුරුෂයා සොයා යන්නාසේ හරිද මනාව තමන්ගේ ජීවිතය ගැබ්ව පවතිනවා කියන එක මෙතන ප්‍රකාශ කරන්නේ. එතකොට අජීවී වස්තුවක් ගංගාවට සජීවීව ආරෝපණය කිරීමක් නිසිත කරන්නේ. තේරුණාද? එතකොට එතනදී බලන්න අර උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් අර ක්‍රියාපද යොදාගෙන තිබෙන විදිහ. එතකොට බලන්න ඒකෙන් ප්‍රකාශ වෙන දේ ඉතාමත්ම තහවුරු කරලා තියෙන විදිහ. මං කියවනේ විචාරයක් තුළදී අහලා තියෙන ප්‍රශ්නය අපි තහවුරු කරන්න ඕනේ. උදාහරණ තුලින් අපි තහවුරු කරන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රධාන දේ. එතකොට යම් කෙනෙක් ගංගාවක් දකිනකොට අපේ කියන සාමාන්‍යයෙන් ගංගාවක් දුටු විට ප්‍රශ්න රාශියක් පැන නගිනවා. හරි. එතකොට මේ ප්‍රශ්න රාශිය තුල අපිට එකටම එන්නේ ගඟ ගලන්නේ කොහේ ඉඳලාද? නැත්නම් කොහේ සිටද කියන එක. හරි. එතකොට මේ ගංගාව එක්වන්නේ නැත්නම් මේ ගංගාව කොහෙන්ද ගලාගෙන එන්නේ? කොතනින්ද එක් වෙන්නේ? ඔය ප්‍රශ්නත් එනවනේ. හරිද? ඒතර ප්‍රශ්න අපි අසන ආකාරයට අනුව මෙතනින් අපි පෙන්වන්න කරන්න පුළුවන් මිනිසාගේ ස්වභාවය පිළිබඳව. හරිද? එහෙමත් නැත්නම් මිනිස් ස්වභාවය පිළිබඳව. හරිද? එතකොට මගතොටදී හම්බ වෙන පිරිස පිළිබඳව අපිට මෙතනින් පෙන්වන්න කරන්න පුළුවන්. මොන වගේ පිරිස්ද අපිට හම්බ වෙන්නේ? හරිද? මොන වගේ පිරිස්ද නිරතුරුවම අපි දිහා බලන්නේ? හරියට ගඟක් අපිට අපූර්ව පිළිතුරක් අපිට මෙතනදී සපයලා දෙන්නේ. හරිද? ඒකයි අපි කියන්නේ අජීවී වස්තුවක් අපි මේ සජීවී වස්තුවක් අජීවීව මේ අර සජීවයක් පෙන්වන්න අපිට කටයුතු කරා. හරිද? ඒතකොට ගංගාවක් ගලා යාමේදී අපිට මිහිරි දසුන් දකින්න අවස්ථාවකුත් අපිට ලැබෙනවා. හරිද? හරියට ගංගාවක් පහළට ගලා බහිනකොට පෙන බුබුලු නංවාගෙන ගල්පරවල හැප්පෙමින් පහළට ගලා බහින්. එතකොට
තනිතලාවල අසල සුවසේ මේ ගලා බහිනකොට හරියට මිනිස්සයා හරියට පහළට තනිතලා කඳු මුදුන ඉඳලා පල්ලෙහාට මේ බහිනකොට හරි මහන්සි තනිතලා හම්බ වෙනකොට හරි සතුටක් දැනෙනවා. හරි. එතකොට අර ගංගාව මානුෂීය බවක් පෙන්වීමට ඔතන ආරෝපණය කරා කවුද? ස්ත්‍රීත්වයක් ආරෝපණය කරා. ස්ත්‍රීත්වය. එහෙමත් නැත්නම් ස්ත්‍රී ආරෝපණය කරා. බලන්න. එතකොට ඒ ආරෝපණය කිරීම සංස්කෘතික කවියෝ මහත්සේ උත්සාහ ගන්න අවස්ථාවක්. හරි. එතකොට මේ ගංගාවේ සංගීතය ලියන කුලලිගම කවියා හරියට ගංගාවට මානුෂීය බවක් ආරෝපණය කිරීමට උත්සාහවන්ත වුණා. හරිද? එතකොට විවාහය, පරිණත වීම, හරිද? මෙන්න මේ කාරණා පවා ඇතුළත් කරා මේ ගංගාවේ සංගීතය කියන පාඩමට. ඒ කියන්නේ ජීවිතේට අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය පිළිබඳව මේ පාඩම තුළින් කතා කරනවා. ඒතර මේ ප්‍රශ්නය තුළනොත් අපිට ඒ දේ පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට අපිට මේ පාඩම තුළදී ප්‍රබල යථාර්ථයක් පෙන්වන්න පුළුවන්. තේරුණාද? අචේතනික වස්තුවක් වූ ගඟ කුඩලගම කවියා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ප්‍රශ්නවාචී යෙදුම් යොදාගෙන හරිද සංකේතාත්මක වදන් යොදාගෙන මනා විදිහට මේක විවරණය කරනවානේ. හරි. අජීවී වස්තුවක් වූ ගඟෙන් මිනිස්සාට හරිද නැත්නම් සජීවී බවක් ආරෝපණය කිරීමට කවියා මහත්සේ උත්සාහ ගන්නවානේ. එතකොට මේ ස්වභාදාම ඒකාත්මිකව කුඩලගම කවියා දාර්ශනික සිතුවිලි සමුදායක් ගොන්න කරගෙන මේ කවි නැත්නම් මේ ගංගාවේ සංගීතය කියන කවි පන්තිය නිර්මාණය කරන්නේ. එතකොට ඒ කවිය තුළ රිද්මයානුකූල ජීවිතයක් පෙන්නනවානේ. එතකොට ඒ රිද්මයානුකූල ජීවිතය තුළදී ගංගාවක් දෙකක් නොව එකක් ලෙස සලකා ගංගාවේ සංගීත පන්තියට සජීවී බවක් ආරෝපණය කිරීමක් සිදු කරනවා. අන්න ඒකයි කියන්නේ. කවියා දකින කෝණමාන හරි වෙනස්. හරිද? එතකොට ඒක කියවන සහෘදය එහෙමත් නැත්නම් පාඨකයා දකින පැතිකඩවල් වෙනස්. අන්න ඒකයි විචාරයක් තුළදී අනිවාර්යයෙන්ම අපි දැනගන්නට ඕන ඔන්න ඔය කාරණා ටිකත් එක්ක විස්තර කරන්න. අපිට වෙන අපි කියමු බැද්දේගම ගත්ත කියලා. ඒතකොට බැද්දේගමත් අපිට යම් චරිත නිරූපණය එන්න පුළුවන්. චරිත නිරූපණය තුළදී අපි කොහොමද ගන්නෙ? චරිත නිරූපණයේදී චරිතයේ තිබෙන ගති ලක්ෂණ පැහැදිලිව අපි හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ඒ චරිතයේ තියෙන වෙනස් වීම මොනවද? ඊට පස්සේ ඒ චරිතයේ තිබෙන ප්‍රධාන තේමාව මොකද්ද? ඒ චරිතයේ මොකටද දායක වෙන්නේ? ඔන්න ඔය කාරණාවන් පෙන්වන්න එපා. ඒතර චරිතය තුළින් මේ චරිතය සාධාරණීකරණය කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ සාධාරණීකරණයත් එක්ක විශ්වාස කරන්න පුළුවන් හැකියාව තියනවාද කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ චරිතය තුළින් සමාජ පන්තිය මොකක්ද කියන එක අපිට පෙන්වන්න පුළුවන්. කොහොමද භාවිතා කරලා තියෙන්නේ? ඊට පස්සේ ඔය කාරණා ටිකත් එක්කනකොට පසුබිම අපිට කොහොමද තියෙන්නේ? කාලය කොහොමද? ස්ථානය කොහොමද? සමාජ පරිසරය කොහොමද? දේශපාලනික තත්ත්වය කොහොමද? සංස්කෘතික පසුබිම කොහොමද? හරි. ඔන්න ඔය කාරණා ටික උනත් අපිට ඕනම කෘතියකින් බලන්න පුළුවන්. අපි මේ විචාරයක් ලියනකොට ඔන්න ඔය කරුණු කාරණා බලපානවා. ඇයි? අපිට මොන පාඩමකින් මොන විදිහකට ප්‍රශ්නයක් අහයිද කියලා කියන්න බෑනේ. එතකොට අපිට එන්නේ කාරණා තුලින් අපිට පෙන්වන්න ඕන අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය විදිහට අපි ඒක පෙන්වන්න ඕන. දැන් භාෂා භාවිතයේ පිළිබඳව කතා කරනකොට වචන කොහොමද භාවිතා කරලා තියෙන්නේ? නැත්නම් තෝරගත්ත වචනවල අදහස කොහොමද තීව්‍ර කරලා තියෙන්නේ? උපමා රූපක කොහොමද භාවිතා කරලා තියෙන්නේ? සංකේත කොහොමද භාවිතා කරලා තියෙන්නේ?
සංවාද කොහොමද භාවිතා කරලා තියෙන්නේ? වාක්‍ය රටාවන් කොහොමද යොදාගෙන තියෙන්නේ? ඊට පස්සේ ජනවාර කොහොමද යොදාගෙන තියෙන්නේ? ඔන්න ඔය කාරණාවන් ටික අපිට කතා කරනකොට ඒ භාෂා භාවිතය තුළ අපිට පෙන්වන්න පුළුවන්. ඊට කලාත්මක උපක්‍රම පිළිබඳව කෘතියේ කලාත්මක භාවයේදී නැත්නම් එලිසමය, අනුප්‍රාස, රූපක, උපමා, පුනරුක්ති, සංකේත, දෘශ්‍ය රූප, ශබ්ද රසය, අර්ථ රසය, ඔන්න ඔය කාරණාවන් කොහොමද තියෙන්නේ? ඔය සියලුම කාරණාවන් ඔක්කොම අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන අපිට අහලා තියෙන විචාර ප්‍රශ්නයක් එක්ක. හරි. ඊට පස්සේ තමයි පුතේ අපි අවසානට කියන්නේ නිගමනය කියලා. අන්න. ඒ නිගමනයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි ලියු ප්‍රශ්නේ තියෙනවා විචාර ප්‍රශ්නය. ඒ අපි කියන නැත්නම් අවසානය. හරිද? අවසානය. එතකොට මේ අවසානයේ තුලදී මොකද්ද? මේ ප්‍රශ්නේ අපි සාධාරණීකරණයක් කරන්න ඕන. හරිද? එතකොට මේ සාධාරණීකරණය අපි ලක් කරන්න ඕනේ. එතකොට අවසාන ඡේදය අපි ලියනකොට සංක්ෂිප්ත අදහස කැටි කරලා දක්වලා අපි අවසන් කරන්න ඕනේ. අන්න එතකොට තමයි අපි හරියට ඒක පිළිබඳව අපි අවධානයක් යොමු කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි ප්‍රශ්නය හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. තේරුණාද? සාමාන්‍යයෙන් විචාරයක් ලියලා අපි අවසානයේ පරීක්ෂා කරලා බලන උන් කාරණා ටිකකුත් තියෙනවා. මොකද්ද? අපේ ලියපු විචාරය තුල කෘතියේ නම හරියට ලියලාද? කතුවරයා පිළිබඳ නිවැරදිව සඳහන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි කාරණා විදිහට විචාරයේ ප්‍රධාන අදහස් අපි පැහැදිලිව ලියලා තියනවාද කියන එක අපිට බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තුන්වෙනි කාරණාවට කෘතිය පිළිබඳව නැත්නම් කෘතියේ කතාව පමණක් නෙවෙයි එහි අර්ථය අපි විග්‍රහ කරලා තියෙනවාද කියන එක අපිට බලන්න පුළුවන්. හරිද? එතකොට අපි දක්වලා තියෙන සෑම ප්‍රකාශයකටම සාධක හෝ උදාහරණ අපි දක්වලා තියෙනවාද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ චරිත පිළිබඳව, තේමාව පිළිබඳව, පසුබිම පිළිබඳව, ඊට පස්සේ භාෂාව පිළිබඳව මේ අංග පිළිබඳව අපිට සලකලා බලන්න පුළුවන්. තමන් ලියලා තියෙන ඒවා හරිද වැරදිද කියන එක. ඊට පස්සේ ඒ ਵਿਚාරය තුළදී හොඳ ඒ වගේම දුර්වල අංශ දෙකම අපි පෙන්වලා දීලා තියෙනවා. හරි. ඒකට ඒවට උදාහරණ අපි සපයලා තියෙනවා. ඊට පස්සේ ඡේද අතර සම්බන්ධතාවයක් තියෙනවද? හරිද? භාෂාව නිවැරදිව අපි යොදාගෙන තියෙනවද? පැහැදිලිව ඒ වගේම විධිමත්ව අපි ලියලා තියෙනවද? අවසානයේ අපි නිගමනය ඊට පස්සේ එහෙමත් නැත්නම් සමස්ත අදහස අපි සාරාංශ කරලා දක්වලා අවසානයේ අපි ලියලා තියෙනවා. ඒ වගේම තමයි අක්ෂර වින්‍යාසය, විරාම ලකුණු දෝෂ පිළිබඳව අපි බලන්න ඕන. ඒවා නිවැරදි කරන්නට ඕන. එහෙම නැත්නම් ඒවා නිවැරදි කරන්නට ඕන. ඔන්න ඔය කාරණා ටික අපි හරියට පිළිවෙලට අපි ඒ ලියපු ਵਿਚාරය හරියට අපි වැඩේ කරලා තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. අපිට ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවා. හරිද? ඒක නිසා සිංහල තුලදී විචාරයක් ලියන්න නම් පුතේ හොඳට මතක තියාගන්න. විචාරයක් සාර්ථක වීමට නම් කෘතිය හොඳින් අවබෝධ කරගන්න ඕන. හරිද? මූලික අදහස නැත්නම් අදහස ඒ වගේම සාධක සහිතව අපි අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව විචාර ගොඩාක් ලියලා ඒව පාඩම් කරගෙන ගිහිල්ලා ලියන්න හිතනවා නම් අන්න පුතේ Tamanට වැරදුන තැන. තේරුණාද? ඇයි ඒ? Taman උද්දෘත පාඩම් කරගෙන ගියාට කිසිම ගැටලුවක් නැහැ. කොහොමත් පාඩම් කරගන්න ඉපැයි. හැබැයි ලියන ਵਿਚාර පාඩම් කරගෙන ගියා කියලා හිතන්නකෝ. හැබැයි Tamanට විභාගෙට ගිහිල්ලා ඒ ප්‍රශ්නය ආවේ නැත්නම් එහෙම Tamanට එතන වෙන පාඩුව බලන්න. ඊට පස්සේ Taman කල්පනා කරනවා මම කොහොමද මේක ලියන්නේ? Taman කල්පනා කරනවා අපරාධේ මම පාඩම් කරේ. එතකොට තමයි Tamanට තමන් කරපු වැරද්ද පිළිබඳව තමන්ට බරපතල විදිහට තමන්ට ඇති වෙන්නේ. ඒක නිසා
හොඳට මතක තියාගන්න අපි ਵਿਚාරයක් ලියනකොට අපි ඒක සාර්ථකව අපි හරි ලියන්න හරි ඒ කියන්නේ සාර්ථක ਵਿਚාරයක් කියලා කියන්නේ පාඨකයාට කෘතිය නැවත සිතා බැලීමට මඟ පෙන්වීමක් අපේනවා වගේ වැඩක්. හරිද? පැහැදිලිව හරි සාධාරණ විග්‍රහයක් අපි කරන්නට ඕන. තේරුණාද? ඔන්න ඔය කරුණු කාරණා ටිකත් එක්ක මතක තියාගන්න මුල මැද අග ඔන්න ඔය සියලුම කාරණා ටික සම්පූර්ණ වෙන්න ඕන කියලා හොඳට මතක තියාගන්න. හරි. ਵਿਚාරයක් ලියනකොට මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරන්න. අන්න එතකොට තමයි පුතේ Tamanට ඒකේ අදහසක් එන්නේ. එතකොට තමයි Tamanට හරි ලකුණු ටික ඔක්කොම හම්බ වෙන්නේ. හරි. අර ඇපෙන් බේරෙන්න, ගැලවීමට බේරෙන්න ලකුණු කීයක් හරි ගන්න එහෙම Taman හිතාගෙන ඉන්නවා නම් අන්න එතන තමයි Tamanට ප්‍රශ්නේ ඇති වෙන්නේ. හරිද? ඒක නිසා හොඳට තේරුම් ගන්න ਵਿਚාරයක් ලියනකොට හරි පිළිවෙලට හරි නිවැරදිව ලියන්න. හරි. ඒක නිසා මේ ඔකට හිතනවා නම් අර අනුකම්පා ලකුණු ගන්න හරි එහෙම අනුකම්පා ලකුණු හම්බ වෙන්නේ නැහැ පුතේ. තේරුණාද? අනුකම්පා ලකුණු හම්බ වෙනවා නම් එහෙනම් ලියන ඔක්කොටම දෙන්නත් එපා. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන් හරියට ලියන්න. හරි. මොකද 11 වසරේ අයට තව තියෙන කාලය දින තියෙන ඕන 114 කාලයක් තියෙනවා. හරි. දින 114 කාලයක්. හරි. ඒක නිසා 10 වසරයි තව අවුරුදු එකමාර කාලයක් තියෙනවා. බැයි ඒකට උනත් දින යනවා දැනෙන්නේ නැහැ. හරි. තව තියෙන්නේ 11 වසරයිට තව මාස 4ක කාලයක් පමණයි. හරි. ඒක නිසා මහන්සි වෙලා වැඩ කරා. මොකද දෙමව්පියන්ගේ හේනවලට දෙමව්පියන්ගේ හේනිෂ්ඨ කරන්න තමන් වැඩ කරා. හරි. තමන්ට ඇඳුම් ටිකද පොත් ටිකද අවශ්‍ය සියලුම දේ සපයන්නේ ඔකට ආදරණීය දෙමව්පියන්. හරි. එතකොට දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා මගේ පුතා මගේ දුව හොඳ තැනකට යයි කියලා. එහෙනම් 11 වසරේට හම්බ වෙන පළවෙනි කඩයිම තමයි පුතේ ඔන්න ඔය පළවෙනි කඩයිම. සාමාන්‍ය පෙළ. හරි. ඒක නිසා සාමාන්‍ය පෙළ විභාගය හරියට තමන් දෙයක්. හරි. ඒක නිසා තමන් කලා විෂය ධාරාවෙන්ද වාණිජ්‍යද හරිද බයෝද මැත්ස් ඕන එකකින් තමන්ට උසස් පෙළ හදාරන්න පුළුවන්. හරිද? හැබැයි තමන්ගේ පළවෙනි කඩයිම තමන් සමත් කරගන්න ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගය. හරි. මොකද තමන්ගේ පළවෙනි කඩයිම ශිෂ්‍යත්වෙ නෙවෙයි. මේ තමයි පුතේ පළවෙනි කඩයිම. මේ පළවෙනි කඩයිම හරියට තමන් වැඩ කරගන්න. හරි. මොකද තමන් වැඩ කරගත්තේ නැත්නම් පුතේ පසුතැවෙන්න වෙන්නේ තමන්ටම තමයි. හරි. તો තමන් හිතන අපරාධේ මං වැඩ කරේ නෑනේ. මට වැඩ කරන්න කාලය තිබ්බනේ. මම මොනවද කරේ? අවසානට පුතේ තමන්ම තමයි දුක් වෙන්නේ. ඒ නිසා හොඳට වැඩ කරන්න. තවම කාලය තියෙනවා. විෂයන් ටික බෙදාගෙන ඊට අවශ්‍ය අටහන් ටික සකස් කරගෙන පේපර් ටික මේව කරගෙන පේපර් ලියන්න ගන්න පාඩම් කරන්න කියවන්න. හරි. ඒකට තමයි මං කියන්නේ පොතේ මැලිලා එතන පෙරපැදියම් වෙලා ඉන්න කියලා. තමන්ගේ නිදහසක් තියාගෙන ඒ හැම දෙයක්ම කරගෙන හැබැයි අධ්‍යාපනයේට පළවෙනි තැන දෙන්න. ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩාවටත් තැන දෙන්න. එකට අධ්‍යාපනයේ දෙක ක්‍රීඩා.
දෙකම සමබරව තියාගෙන යන්න පුළුවන් නම් ක්‍රීඩාවයි අධ්‍යාපනයයි අන්න ඒ ප්‍රශ්නයක් නෑ. හරි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න කියන්නේ අන්න ඒක. තේරුණාද? හරි. අපි එහෙනම් අපි වැඩේට යමු. හරි. එහෙනම් අපි ਵਿਚාරය ලියන්න පටන් ගමු. හරිද? ਵਿਚාරය තමන්ට වැදගත් වෙන නිසා. හරි. මෙහෙමයි. ගන්නකො ලියන පොත හැමෝම විනාඩියක් දෙන්න. ලියන පොත ගන්නකො හැමෝම. හරි. හරි. මම ආයෙ පාරක් ප්‍රශ්නේ කියන්නම්. ලියා ගන්නකො හැමෝම. හරි. ලියා ගන්න මේ අජීවී වස්තුන්ට අජීවී වස්තුන්ට අජීවී වස්තුන්ට අජීවී වස්තුන්ට සජීවී බවත් අජීවී වස්තුන්ට සජීවී බවත් ආරෝපණය කොට දැක්වීමට ආරෝපණය කොට දැක්වීමට ආරෝපණය කොට දැක්වීමට ආරෝපණය කොට දැක්වීමට කවියා උත්සාහ ගන්නා ආකාරය කවියා උත්සාහ ගන්නා ආකාරය කවියා උත්සාහ ගන්නා ආකාරය කවියා උත්සාහ ගන්නා ආකාරය ගංගාවේ සංගීතය පද්‍ය පන්ති ඇසුරින් ගංගාවේ පද්‍ය පන්තිය ඇසුරින් ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න ගංගාවේ පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න ගංගාවේ පද්‍ය පන්තිය ඇසුරින් විමසන්න හරි මෙහෙම ලියා ගන්න පළවෙනි ඡේදය මනුෂ්‍යත්වයේ සිට මනුෂ්‍යත්වයේ සිට මනුෂ්‍යත්වයේ සිට සෝබා දහම හා සෝබා දහම හා සෝබා දහම හා පරිසරය 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 විචිත්‍ර ලෙස වර්ණනා කළ පරිසරය විචිත්‍ර ලෙස වර්ණනා කළ පරිසරය විචිත්‍ර ලෙස වර්ණනා කළ පරිසරය විචිත්‍ර ලෙස වර්ණනා කළ
කවීන් අතර කවීන් අතර කවීන් අතර කුඩලිගම කවියාට හිමිවන්නේ කුඩලිගම කවියාට හිමිවන්නේ කුඩලිගම කවියාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි කුඩලිගම කවියාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි ප්‍රමුඛ ස්ථානයකි ස්වභාව ධර්මයක් ස්ත්‍රියත් ස්වභාව ධර්මයක් ස්ත්‍රියත් ආදරයත් පිළිබඳ සංවේදී බවද කවීන් ලෙස හඳුන්වන අතර එච්.එම්. කුඩලිගම කුඩලිගම මහත්තයාට තව නමක් කියනවා ඒ තමයි පුතේ ශේලි කියලා කියන්නේ හරි එච්.එම්. කුඩලිගම ශේලී නමින් හඳුන්වන්නේ ශේලී නමින් හඳුන්වන්නේ ඔහුගේ කවිවල ගැබ් වුණ මොනවද ගැබ් වුනේ ස්වභාව ධර්මය ඔය ජීවිතේ ගැබ් වුනේ ස්වභාව ධර්මය ඊට පස්සේ මිනිස් ජීවිතය පිළිබඳ ගැබ් වුණ ස්වභාව ධර්මය හා මිනිස් ජීවිතය නිසාය
ඒ පස්සේ අලුත් ඡේදයකින් ලියා ගන්නකො මෙහෙම. අලුත් ඡේදයකින් මෙහෙම ලියා ගන්න. සබහාදහම හා සබහාදහම හා සබහාදහම හා සබහාදහම හා සබහාදහම හා ඒකාත්මික වූ නැත්නම් ඒකාබද්ධ ඒකාත්මික වූ සබහාදහම හා ඒකාත්මික වූ කුඩලිගම කවියා ඒකාත්මික වූ කුඩලිගම කවියා තම දාර්ශනික සිතුවිල්ල පහල කරනුයේ ගංගාවේ සංගීතය තුළින් කළුගඟ අසබඩ ජීවිතය ලද කුඩලිගම ගංගාවේ රිද්මය ජීවිතයට එක්කලේ ජීවිතයත් ගංගාවත් දෙකක් නොව එකක් ලෙස සලකා බව ගංගාවේ සංගීතය පද්‍ය පන්තියට සජීවීත්වයක් ආරෝපණය කිරීම තුළ පැහැදිලි වේ. වෙනම ඡේදයකින් ලියා ගන්න මෙහෙම
ඔහු ඔහු එම සජීවී බව එම සජීවී බව එම සජීවී බව ගෙනහැර පෙන්වීමට ගෙනහැර පෙන්වීමට ගෙනහැර පෙන්වීමට ගෙනහැර පෙන්වීමට පද්‍ය මං කිව්වේ අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ගත්තා කියලා. ගෙනහැර පෙන්වීමට පද්‍ය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කරනු ලබයි. රචනා කරනු ලබයි. රචනා කරනු ලබයි. රචනා කරනු ලබයි. ඔහු කරන්නේ ඔහු කරන්නේ ඔහු කරන්නේ ලිවීම පමණයි. ඔහු කරන්නේ ලිවීම පමණයි. ඔහු කරන්නේ ලිවීම පමණයි. කඳු මුදුනින් ආරම්භ වන කඳු මුදුනින් ආරම්භ වන ගංගාව කඳු මුදුනින් ආරම්භ වන ගංගාව කඳු මුදුනින් ආරම්භ වන ගංගාව පහළට ගලා යන අතර පහළට ගලා යන අතර පහළට ගලා යන අතර පහළට ගලා යන අතර වර එක සැඟවෙමින්ද වර එක සැඟවෙමින්ද වර එක සැඟවෙමින්ද වර එක සැඟවෙමින්ද එබෙමින්ද වර එක සැඟවෙමින්ද එබෙමින්ද නිසල වෙමින්ද නිසල වෙමින්ද නිසල වෙමින්ද ගලා බසින බව පවසයි. ගලා බසින බව පවසයි. ගලා බසින බව පවසයි. පෙළ ගන්න අච්චුපොතේ 60 වෙනි පිටුව 60 වෙනි පිටුවේ දෙවන කවිය ලියා ගන්න පළවෙනි උද්ෘතය ලියා ගන්න. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමු උණු කෙනෙහි මා සතු බර
ඔහුට දෙමි. කවිය ලියා ගන්නකො. විනාඩි 2ක් දෙන්න. නැත්නම් පළවෙනි පද පෙර දෙක හරි කමක් නැහැ ලියා ගන්න. ඒත් එක්කම ලබන සතිය තුල ඔය කට්ටියට කරන්න ඕනේ විචාර පාඩමක් තියෙනවා නම් එහෙම දාන්න chat එකට. හරිද? ඊට පස්සේ නැත්නම් ප්‍රශ්න පත්‍රයක් කරනවා නම් එහෙම කියන්න ඔය කට්ටිය කොහොම අදහස් ටික දාන්නකො මට. අදහස් ළමයි හැමෝම අදහසක් තියනවාද? කෝ කට්ටිය නිශ්ශබ්ද. අනුවස්සේම අදහස් තියනවාද? කට්ටිය ලියන ගමන් නේ. අඟුල් මල් දමනය කර අනිත් අයගේ අදහස් මොකද? මට නම් ඕනම එකක්. උච්චාරයක් මේ දියවන්ති මාලේ ගන්ද ඔව් අදත් දෙන්න මේ අවසානට දෙන්නේ හැබැයි මේක උරුණාට පස්සේ හින්දුවා ඔය කට්ටිය කැමති එකක් තියෙනවා නම් එවන්න ඒක සලකලා බලලා දාන්න. හරි ලියලා ඉවරයි නේද කට්ටිය? හරි ලියා ගන්නකො මෙහෙම වෙනම ඡේදයකින්. යනුවෙන්
සැඟවීම යනුවෙන් සැඟවීම ක්‍රමාවක් යෙබීම සැඟවීම ක්‍රමාවක් යෙබීම ඊට පස්සේ ක්‍රමාවක් සසල බව විනාඩියක් දෙන්න පුතේ මං මැසේජ් එක කියවන්නම් කොහොමද දෙන්න සැඟවීම ක්‍රමාවක් යෙබීම ක්‍රමාවක් සසල බව ක්‍රමාවක් නිසල බව නිකුනි මට මේකේ ලින්ක් එක එවන්නකෝ මේ මට ඒකේ ලින්ක් එක එවන්න නිකුනි ඔව් මොකද්ද ආම්දුරනේ ਵਿਚාරයකදී නිවැරදි පාට තෝරගන්නේ කොහොමද මෙහෙමයි නිවැරදි පාට තෝරගන්නවා කියන්නේ පුතේ මම ඒකට අදහසක් දීලාම මේ යන්නම් ඊළඟ ටිකට අපේ විචාර ප්‍රශ්නයක් තියෙනවානේ විචාර ප්‍රශ්නය එතකොට මේ විචාර ප්‍රශ්නයක් අපිට හම්බ වුණාට පස්සේ අපි බලන්න ඕනේ මොකද්ද ඒකෙන් නැගෙන නැත්නම් මෙහෙම කියන්නම්කෝ අපිට විචාර ප්‍රශ්නයක් අහනවා එතකොට යම් පාඩමක් ඇසුරෙන් අහන්නේ එහෙනම් ඒ පාඩම පුතේ මනස තියාගන්න ඒ පාඩම ගැන සම්පූර්ණ අදහසක් Tamanට තියෙන්න ඕන. ඒ අදහස නැත්නම් අපි කියන සම්පූර්ණ කතාව Tamanට මතක තියෙන්න ඕන. ඒ මතක තිබ්බහම තමයි Tamanට ඒ ਵਿਚාරය හරියට උත්තර දෙක තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. ඒ අදහස නැත්නම් මේ අපි මෙහෙම කියන්නම්කෝ. බැද්දේගම පාඩම. හරිද? ඒකට බැද්දේගම පාඩමින් ප්‍රශ්නයක් අහනවා විචාර ප්‍රශ්නයක්. ඒතර බැද්දේගම පාඩම තමන් භාගෙට කියවලා තියෙන්නේ. ඒතර භාගෙට කියවුවට පස්සේ තමන්ට සම්පූර්ණ අදහස ගැන මතකයිද? සම්පූර්ණ කතාව ගැන මතකයිද? නැහැ. එතකොට තමන්ට මතක සම්පූර්ණ කතාව මතක නැහැ. තනින් තන විතරයි මතක. එහෙනම් තමන් අර විචාර ලියන්න යන්නේ අර භාගෙට තමන්ට මතක කොටසෙන් විතරනේ. හැබැයි තමන්ට අර සම්පූර්ණ අදහසම මතකයි නම් අන්න තමන් මේ විචාර ප්‍රශ්නය අහන්නේ මෙතනින්. එහෙනම් අපි මේකට උත්තර සපයන්න ඕනේ මේ විදිහට. මේ විදිහට කියන්නේ අදාළ ප්‍රශ්නය අහනවා. ඒ ප්‍රශ්නයට අනුව අපි පිළිතුරු සපයන. මොකද අපි දැනගන්න ඕනේ නිවැරදි පාඩ තෝරගන්න කොහොමද කියන තැනදී මෙන්න මම කිව්වේ සම්පූර්ණ අදහස කතාව දැනගෙන තිබෙන්න ඕනේ. හරිද? එහෙම දැනගන්න නැතුව පුතේ මේ ਵਿਚාරයක් ලියන්න අපිට අමාරුයි. හරි. අර වචන ටිකක් කොහෙන් හරි එහෙන් මෙහෙන් අරගෙන මේ ලියන්න පුළුවන්. හැබැයි පුතේ ඒ ලිව්ව කියලා අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ එන්නේ නැත්නම් වැඩක් නැහැ. තේරුණාද? ඒ උත්තරේ එන්න ඕන අන්න එතකොට තමයි ඒක හරියන්නේ. එහෙම. ඒක තමයි අර සම්පූර්ණ ਵਿਚාරයක් ලියලා තියෙන්නේ. ඒ තේරුම් නැත්නම් අහන්න ඒක කියලා දෙන්න. හරි. ඊට පස්සේ ලියා ගන්න නිසල බව කියලා ලියාගත්ත නේද? ඔව් අවසාන දුන්නේ නිසල බව කියනවා. ඔව්. නිසල බව ආදිය නිසල බව ආදිය නිසල බව ආදිය ජීවන ගමනේ
ජීවන ගමනේ එක් එක් සන්දිස්ථානයන්ය එක් එක් සන්දිස්ථානයන්ය එක් එක් සන්දිස්ථානයන්ය ජීවිතේ හමුවන ජීවිතේ හමුවන ජීවිතේ හමුවන අතුරු ආබාධ හමුවේ WhatsApp එකට දාන්න අතුරු ආබාධ හමුවේ අතුරු ආබාධ හමුවේ බාධා මැඩගෙන බාධා මැඩගෙන බාධා මැඩගෙන බාධා මැඩගෙන යුගල උද්දුතකමායරද ලියා ගන්න මේ හරි යුගල උද්දුතකමායරද දාලා ලියා ගන්න පසු නොබසිමි පසු නොබසිමි පසු නොබසිමි පසු නොබසිමි යනුවෙන් අධිෂ්ඨානශීලී වන්නේය නැත්නම් අධිෂ්ඨානශීලී බවයි යනුවෙන් අධිෂ්ඨානශීලී බවයි යනුවෙන් අධිෂ්ඨානශීලී බවයි ඒ කවියා ස්වභාව ධර්මතාවයේ තුල ස්වභාව ධර්මතාව තුල ස්වභාව ධර්මතාවය තුල මනාව තැන්පත් කළ අයුරුය මනාව තැන්පත් කළ අයුරුය මනාව තැන්පත් කළ අයුරුය මනාව තැන්පත් කළ අයුරුය මේ ගඟ මෙසේ බාධා බිඳමින් මෙසේ බාධා බිඳමින් මෙසේ ගඟ බාධා බිඳමින් ගමන් කරන්නේ මහ මුහුද නම් මහ මුහුද නම් මහ මුහුද නම් මහ මුහුද නම් සැමියා හමුවන
සැමියා හමුවන සැමියා හමුවන සැමියා හමුවන තුරුය. සැමියා හමුවන තුරුය. සැබෑ ජීවිතයේදී සැබෑ ජීවිතයේදී සැබෑ ජීවිතයේදී සැබෑ ජීවිතයේදී නම් සැබෑ ජීවිතයේදී නම් කාන්තාවක් තම ස්වාමි පුරුෂයා සොයා යන්නාසේ තම ස්වාමි පුරුෂයා සොයා යන්නාසේය. 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 මානව කුටුම්බයක ස්වરૂපය මානව කුටුම්බයක ස්වરૂපය කුටුම්බයක ස්වરૂපය මෙම ප්‍රකාශයේ ගැබ් වී තිබේ. මෙම ප්‍රකාශයේ ගැබ් වී තිබේ. නැත්නම් මේ ප්‍රකාශයේ ගැබ් වී තිබේ. නැත්නම් ගැබ්ව පවති කියලා දාගන්නත් පුළුවන්. ඒ අජීවී වස්තුවක් වූ ඒ අජීවී වස්තුවක් වූ ඒ අජීවී වස්තුවක් වූ ඒ අජීවී වස්තුවක් වූ ගංගාවට අජීවී වස්තුවක් වූ ගංගාවට සජීවීත්වයක් ආරෝපණය කිරීමකි. සජීවීත්වයක් ආරෝපණය කිරීමකි. සජීවීත්වයක් ආරෝපණය කිරීමකි. වෙනම ඡේදයකින් ලියා ගන්න මෙහෙම උත්තම පුරිස ක්‍රියාපද යොදා ගැනීම තුළ උත්තම පුරිස ක්‍රියාපද යොදා ගැනීම තුළ එනම් උත්තම පුරුෂ ක්‍රියාපද යොදා ගැනීම තුළ එනම් සැඟවෙමි
සැඟවෙමි කමාවක් එබෙමි සැඟවෙමි කමාවක් එබෙමි යනුවෙන් 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 මේ ප්‍රකාශය මේ ප්‍රකාශය මේ ප්‍රකාශය වඩාත් තහවුරු වේ මෙම ප්‍රකාශය වඩාත් තහවුරු වේ මෙම ප්‍රකාශය වඩාත් තහවුරු වේ වඩාත් තහවුරු වේ ඊට පස්සේ වෙනම ඡේදයකින් ආයෙ ලියා ගන්න මෙහෙම ගංගාවක් දුටු විට ගංගාවක් දුටු විට ප්‍රශ්න රාශියක් පැන නගී ගංගාවක් දුටු විට ප්‍රශ්න රාශියක් පැන නගී ප්‍රශ්න රාශියක් පැන නගී මේ ගඟ ගලන්නේ කොහේ සිටද 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 කොහේ සිටද කියපම් ප්‍රශ්නාර්ථයක් දාන්න කොහේ සිටද යන්නේ කොහෙටද යන්නේ කොහෙටද ප්‍රශ්නාර්ථයක් දාන්න එතනත් යන්නේ කොහෙටද යන්නේ කොහෙටද වෙනත් අතුගංගාවක් වෙනත් අතුගංගාවක් අතුගංගාවක් එක්වන්නේද වෙනත් අතුගංගාවක් එක්වන්නේද අතුගංගාවක් එක්වන්නේද යනාදී ප්‍රශ්නවලක යනාදී ප්‍රශ්නවලක යනාදී ප්‍රශ්නවලක පැටලෙන්නේ යනාදී ප්‍රශ්නවලක පැටලෙන්නේ යනාදී ප්‍රශ්නවලක පැටලෙන්නේ ප්‍රශ්නවලක පැටලෙන්නේ මිනිසුන් 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 තවත් කෙනෙකු දුටු විට තවත් කෙනෙකු දුටු විට තවත් කෙනෙකු දුටු විට ප්‍රශ්න කරන ආකාරයෙනි ප්‍රශ්න කරන ආකාරයෙනි
ප්‍රශ්න කරන ආකාරයෙනි. ඔක ලියා ගන්න මෙහෙම කවිය ඔතෙන්ද එන්නේ කොහේ සිටද කොතනකටද යන්නේ. ඒ කියන්නේ තුන්වෙනි කවිය ලියා ගන්න. හරිද ලියලා ඉවරද කට්ටිය?
හරි. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම. මෙම ප්‍රශ්නය අසන ආකාරයට අනුව මෙම ප්‍රශ්නය අසන ආකාරයට අනුව මෙම ප්‍රශ්නය අසන ආකාරයට අනුව පෙනී යන්නේ මිනිස් ස්වභාවයයි මිනිස් ස්වභාවයයි මග තොටදී මෙවැනි සෙවීන් බැලීම් නිරතුරු දක්නට ලැබේ. ගඟ අපූර්ව පිළිතුරක් ගොනු කරයි. අනුන්ගේ අගමුල සෙවීමට නොවෙහෙසෙයි. අද කාලේ තුල බහුලවම ඉන්නවා. හරි පරිස්සම්. අනුන් ගැන නම් හොයන්න හරි ශූරයෝ. තමන් ගැන හොයන්න හොයාගන්නේ. අනුන් ගැන තමන් ගැනවත් තමන්ට නිශ්චයකුත් නැහැ. හරි අනුන් ගැන හොයන්න නම් අම්මා ඕන එකක්. අනුන්ගේ අගමුල සෙවීමට නොසෙයයි. තමන්ගේ අගමුල නොසොයන්නේ මන්ද යනුවෙනි. මෙම ප්‍රශ්නවාචී යෙදුම් වලින් අජීවී වස්තුවක් වූ
අජීවී වස්තුවක් වූ ගඟට අජීවී වස්තුවක් වූ ගඟට අජීවී වස්තුවක් වූ ගඟට සජීවී බවක් ගෙන දේ. සජීවී බවක් ගෙන දේ. වෙනම ඡේදයකින් මෙහෙම ලියා ගන්න. ගංගාවක් ගලා යාමේදී ගංගාවක් ගලා යාමේදී ගංගාවක් ගලා යාමේදී ගංගාවක් ගලා යාමේදී ඇතැම් විටක ඇතැම් විටක ඇතැම් විටක මිහිරි දසුන් මවමින් මිහිරි දසුන් මවමින් මිහිරි දසුන් මවමින් මිහිරි දසුන් මවමින් පෙන බුබුලු නංවමින් පෙන බුබුලු නංවමින් පෙන බුබුලු නංවමින් ගලා යයි ගලා යයි. ඇතැම් විටක ඇතැම් විටක ගල් පරවල වැඩි නැත්නම් ගල් පරවල හැප්පෙනවා කියන්නේ ගල් පරවල හැපි ඇතැම් විටක ගල් පරවල හැපි මග අවහිර වේ මග අවහිර වේ. මග අවහිර වේ. එසේම තම තැනිතලාවල එසේම තම තැනිතලාවල තැනිතලාවල අසල සුවයෙන් ගලා බසි සුවයෙන් ගලා බසි සුවයෙන් ගලා බසි. අවසාන උද්දෘතය ලියා ගන්න මෙන්න මෙහෙම. මිනිසුන් ඉවුරු වල යන එන අඩිසන්දෙන් ලය යට සසල බවමින් මතු නොනැගෙත්තෙන් කෙකඩිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එන්දෙන්. ලියා ගන්න හයවෙනි කවිය අවසාන උද්දෘතය ඔය. හයවෙනි කවිය.
පළවෙනි කවිය ලියා ගන්න. හරි මෙහෙම ලියා ගන්නකො. ඊට පස්සේ ගංගාවට මානුෂීය බවක් මෙන්ම මානුෂ බවක් මෙන්ම ගංගාවට මානුෂ බවක් මෙන්ම මානුෂ බවක් මෙන්ම ස්ත්‍රීත්වයක් ආරෝපණය කිරීමට ස්ත්‍රීත්වයක් ආරෝපණය කිරීමට ස්ත්‍රීත්වයක් ආරෝපණය කිරීමට सांस्कृतिक कवियों उत्सुक ऊह सांस्कृतिक कवियों उत्सुक ऊह ए मग अणुव यामिन ए मग अणुव यामिन ए मग अणुव यामिन कुडलिगम कवियाद ए मग अणुव यामिन कुडलिगम कवियाद गंगावट कुडलिगम कवियाद गंगावट मानुष भावයක් ආරෝපණය කරයි मानुष भावයක් ආරෝපණය කරයි मानुष भावයක් ආරෝපණය කරයි විවාහය පරිණත වීම යනාදිය තුල විවාහය පරිණත වීම යනාදිය තුල මනුෂ්‍ය ජීවිතය ස්ථාවරයට පත්වේ මනුෂ්‍ය ජීවිතය ස්ථාවරයට පත්වේ මනුෂ්‍ය ජීවිතය ස්ථාවරයට පත්වේ එවිට පෙර තිබූ බිය නොදැනෙන සුරක්ෂිත බව යන සැහැල්ලු හැඟීම්
යන සැහැල්ලු හැඟීම් යන සැහැල්ලු හැඟීම් ජීවිතයේ අභියෝගයන්ට ජීවිතයේ අභියෝගයන්ට ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය ලබා දී තිබේ මුහුණ දීමේ ශක්තිය ලබා දී තිබේ මුහුණ දීමේ ශක්තිය ලබා දී තිබේ කෙකටිය ඕලු නලියන දිය රැලි මැදිව ඕලු නලියන දිය රැලි මැදිව ජනතාව මත නැත්නම් ජනතාව මත විසිරුණු මල් පෙති වියලි කොළ ඔහේ ඇදී යන්නාසේ වියලි කොළ ඔහේ ඇදී යන්නාසේ ජීවිතය ගෙවෙන්නේද කිසියම් රටාවකට අනුවය වෙනම ඡේදයකින් ලියා ගන්න අවසාන ඡේදය ඒ කියන්නේ සාරාංශකරණයත් එක්ක අවසන් කරන්න. හරි. විචාරයේ අවසාන පුරුක. ලියා ගන්න මෙහිම මේ ප්‍රබල යථාර්ථය අචේතනික වස්තුවක් වූ ගඟ ඇසුරින් කුඩලිගම කවියා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය කමාවක් ප්‍රශ්නවාචී
ප්‍රශ්නවාචී යෙදුම් ප්‍රශ්නවාචී යෙදුම් කමාවක් සංකේතාර්ථවත් වදන් සංකේතාර්ථවත් වදන් සංකේතාර්ථවත් වදන් සංකේතාර්ථවත් වදන් යොදා මනාව විවරණය කරයි මනාව විවරණය කරයි මනාව විවරණය කරයි මේ අනුව අජීවී වස්තුවක් වූ ගඟ මගින් සජීවී බවක් ආරෝපණය කිරීමට කවියාගත් උත්සාහය සඵල වී ඇති බව පෙනේ හරි ඔතනින් අහවරයි ඔය විචාරය සම්පූර්ණයෙන්ම ඔන්න පුතේ විචාරයක් ලියන විදිය ඔය විදියටයි විචාරයක් ලියන්න ඕන තේරුණාද හරි තේරුම් නැත්නම් ඒත් කියන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ හරි ඒක නිසා විචාරයක් ලියනකොට නිවැරදි විදිහක් තියෙනවා ලකුණු ලැබෙන ක්‍රමයක් තියෙනවා අර ඔකට්ටිය ලියන විදියට අර මේ අනවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරලා ලිව්වා කියලා වෙනත් කරුණු කාරණා විදිහට ලිව්වා කියලා එහෙම හරියන්නේ නැහැ හරිද ඒක නිසා තමන් හරියට වැඩේ කරන්න ඕන වැඩේ කරොත් තමයි තමන්ට ඒකේ ප්‍රතිඵලය හම්බ වෙන්නේ හරි ඒ නිසා මොම වැඩ කරන්න හරි එහෙනම් අපි අදට අවසන් කරමු එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න හැමෝම ඒක නිසා හැමෝම තමන්ගේ වටිනාකම තමන් ඇති කරගන්න හරි නිසා මහන්සි වෙලා වැඩ කරන්න හැමෝම එහෙනම් පුතේ හැමෝටම ජය වේවා උත්සන්නයි සියලු දෙනාටම තෙරුවන් සරණයි